හොඳ යාළුවනේ දරුවනේ අපි යනවා තවත් ඉංග්‍රීසි ලෙසන් එකකට. අපි අද ඉගෙන ගන්නේ nouns 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 අපි මේවට කියනවා නාම පද කියලා. හරි. නාම පද. හරි. මොනවද මේ නාම පද කියලා කියන්නේ? අපි නාම පද කියලා කියනවා යම් කිසි පුද්ගලයෙක්, යම් කිසි සතෙක්, යම් කිසි දෙයක් හැඳින්වීමට යොදා ගන්නා පදයට කියනවා නාම පද කියලා. ඒක පණ ඇති දෙයක් වෙන්න පුළුවන්, පණ නැති දෙයක් වෙන්න පුළුවන්. nouns නාම පදයක්, නමක්. උදාහරණයක් විදිහට ගමු. කමල් නාම පදයක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් dog. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් chair පුටුව. table කියන්නේ මේසය. එතකොට අපි මේවට කියනවා නාම පද කියලා. එතකොට මේ නාම පදයක් අපි ලිවීමේදී අනුගමනය කළ යුතු ප්‍රධානම කාරණයක් තියෙනවා. අපි නාම පදයක් ලිවීමේදී අනිවාර්යයෙන්ම ඒ නාම පදයේ පළවෙනි අකුර කැපිටල් අකුරකින් අපි පටන් ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ළමයිනේ, දරුවනේ, යාළුවනේ, හොඳට මතක තියාගන්න කැපිටල් අකුරකින් පටන් ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව පාඩම් මාලාවක් කරනවා, මුල සිට කරන්නේ. ඉතින් ඕන කෙනෙක්ට study with නවීන් YouTube channel එක හරහා ගිහලා බලන්න පුළුවන්. study with නවීන් YouTube channel එක subscribe කරලා නැති අය subscribe කරන්න පුළුවන්. comment කරන්න, share කරන්න. මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් comment box එකේ දාන්න, inbox හරහා එන්න. මම ඕනම ප්‍රශ්න ඔයගොල්ලෝ අහන ඕනම දෙයකට මම පුද්ගලිකව reply කරනවා. ඉතින් අපි මේ නාම පද ලිවීමේදී කැපිටල් අකුරකින් පටන් ගන්න ඕනේ කියලා කිව්වා. එතකොට අපි මේ විදිහට නාම පද ලියනකොට අපි ඉදිරියේදී වාක්‍ය සෑදීම වෙනවා, වාක්‍ය ගැලපීම වෙනවා. අපි මේ නාම පද වලට කියලා එකතු කරනවා මුලින්. එහෙම නැත්නම් අපි එකතු කරනවා ද කියලා. හරි. මේක simple හෝ capital වෙන එක තීරණය කරන්නේ අපි හිතමු ආනල්ඩ්. මේ නමක්නේ ආනල්ඩ් කියන්නේ. අපි කැපිටල් අකුරෙන් පටන් ගත්තා. අපි කුමක් හෝ වාක්‍යයක් ලියාගෙන එනකොට අපි හිතමු කියලා අපිට හඳුන්වන්න වුණොත් අපි සිම්පල් ඒ පාවිච්චි කරනවා. ආනල්ගේ නම ලියනවා, අපි කැපිටල් ඒ දානවා. ඊට පස්සේ ද කියලා කලබල වෙන්න එපා. මම මේක හොඳට පැහැදිලි කරනවා. ඊට පස්සේ ද කියලත් අපි සඳහන් කරනවා. right? මම කියන උදාහරණයක් විදිහට අපි කියනවා ආනවල්ඩ්, එහෙම නැත්නම් ආනල්ඩ් ළමයෙක්. right? අපි ලියනවා ආනල්ඩ් is a boy. ආනල්ඩ් පිරිමි ළමයෙක්. ආනල්ඩ් කියන නාම පදය අපි කැපිටල් අකුරෙන් පටන් ගත්තා. ඒක හරි. ඔන්න වැදගත් කොටස පිරිමි ළමයෙක් එකක්
කියන්නේ එකක්. පිරිමි ළමයෙක් කියලා හඳුන්වන්න. a boy, a girl. හරි අපි මේක සිම්පල් වලින්ම ලියමුකෝ. අපි කියන පුටුවක් a chair, a table, a fan, a bed, a television, a radio. ඔන්න උදාහරණ කිහිපයක් කිව්ව හොඳට බලන්න. a chair, a table, a fan, a bed, a television, a radio. එතකොට මේකෙන් අපි අදහස් කරන්නේ කියලා යෙදුවහම එකක්, පුටුවක්, මේසයක්, ෆෑන් එකක්, ඇඳක්, රූපවාහිනියක්, ගුවන් විදුලියක්. එතකොට අපිට වාක්‍ය තනන්න අපි ඒ ස්ටෙප් එකට යන අවස්ථාවේදී අපිට දැන් අවබෝධයක් තියෙනවා අපි එකක් කියලා හඳුන්වනවා නම් ඒකට අනිවාර්යෙන් කියලා දානවා. අපි මෙහෙම කියමු. කුමාරී ගැහැණු ළමයෙක්, එහෙම නැත්නම් ගැහැණු ළමයෙකි. කුමාරී is a girl. අන්න අපි කිව්වා කුමාරී ගැහැණු ළමයෙක් කියලා. පැහැදිලිද? එතකොට මේ මුලින්ම පැහැදිලි කරා මම ආයිත් ටක් ගාලා කෙටියෙන් යන්නම්. නාමපද, nouns, නාමපද, නාමපද යම් කිසි දෙයක්, එහෙම නැත්නම් කෙනෙක්, යම් කිසි සත්වයක් හඳුන්වන්න යොදනවා. ඒකට පණ තියෙන්න පුළුවන්, පණ නැති වෙන්න පුළුවන්, ප්‍රාණවාචී වෙන්න පුළුවන්, අප්‍රාණවාචී වෙන්න පුළුවන්. එතකොට ඒ නාමපද අපි අනිවාර්යෙන් ලිවීමේදී අනිවාර්යෙන් කැපිටල් අකුරු පාවිච්චි කළ යුතුයි කියලා කිව්වා. අපි එකක් දැන් දන්නවා. ඊට පස්සේ මම කිව්වා මම තව කරුණු දෙකක් උගන්වනවා කියලා. එකක් තමයි කියන එක. කියලා යොදන්නේ කොහොමද කියලා. ඒකට මම කියන එක උගන්වනවා කිව්වා. හරි. ඒක මතකේ තියාගන්න. අපි ඊළඟ ස්ටෙප් එකේ එහෙම නැත්නම් ඊළඟ සෙක්ෂන් එකේ වලට එනවා. අපි දැන් උදාහරණ ගත්ත. ආනල් is a boy. ආනල් පිරිමි ළමයෙක්. අපි ඊට පස්සේ තව උදාහරණ කිහිපයක් ගත්ත. a chair, a table, a fan, a bed, a television, a radio. ඇඳක්, පුටුවක්, මේසයක්, ෆෑන් එකක්, රූපවාහිනියක්, රේඩියෝවක්, ගුවන් විදුලියක්. එකක් කියන්න කියලා යොදනවා කියලා දැන් හොඳට පැහැදිලි. කුමාරි is a girl. කුමාරි ගැහැණු ළමයෙක්. දැන් අපි ඉගෙන ගත්තා. හරි. දැන් මේ නාමපද එහෙම නැත්නම් nouns. හරි. මේ noun එකක් පාවිච්චි කරනකොට අපිට කැපිටල් යෙදීමේදී හරි. එහෙම නැත්නම් මේ නාමපදයක් එකක් කියන්න යෙදීමේ හරි යෙදීමේදී ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා දැම්ම කමෙන්ට් එකේ දාන්න. ඔයගොල්ලන්ට රිප්ලයි එක කරනවා. ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. අපි ඊළඟ ස්ටෙප් එකේ ටක් ගාලා හම්බ වෙමු.